ප්‍රේම් කල් එකතු වෙන්න යාළුවනේ. හරි දැන් පුතාලා මොනවද බොන්නේ? මේ මයික මොනවද බං අපි බොන්නේ දැන්? මේ අපි තේකාම බොමු ඉතින්. නැන්දේ මට මයිකට තේකක් හදන් එන්න. හරි ඉන්නකම පුතාලා දෙන්නට මේකක් හදන් එන්නම්කෝ. මේ දා අපි ඉස්කෝලේ යන්නේ කවදද බං? අම්මා නම් කිව්වේ මට හෙටි ඉඳන් යන්න කියලා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේ දා අලුත් යාළුවා අපිට කේස් එහෙම දායිත් දන්නේ නැහනේ. දැන් අපේ ඉස්කෝලේ නෙවෙයිනේ බං ඉන්නේ. අපි දැන් අලුත් ළමයිනේ. මේ මතකද අර අපි සුපුන්ට කරේ ඒ වගේ අපිටත් උන් කරයිත් දන්නේ නැහනේ. අනේ මන් දබ්බා මොනවා කරයිද දන්නේ නැහැ. වෙන දෙයකට මුණ දෙන්න එපේ. මොන්න ළමයිනේ තේ හැදුවා ගන්න. මේ අපි දෙන ඇතින්ද බං දැන් දනුකයා තනියම නේද ඉන්නේ? තනියම කොහෙද බං අයියර සුපුන් ඉන්නේ? ආපෝ සුපුන් ඕකත් එක්ක ඉන්න පුළුවන්ද බං? ඉන්න බෑ තමයි. ඉතින් මොනා කරන්නද ඉන්න වෙනවා. මේ නෝනේ දැන් පොඩි දෙයම කෝල් එකක් කරන් බලන්නකෝ ගිහින්ද කියලා. හරි ඉන්න මහත්තයා මම කෝල් එක කරන් බලන්නම්. හෙලෝ. නේ උණන් ගියයි ගත්තේ. පුළුවන් නම් ෆෝන් එක ඉච්චර දෙන්න පුළුවන්ද? කින්න දෙන්නම්. ඉච්චිලම මෙන්න අම්මා ගන්නවා. අම්මේ. පොඩි පරිස්සමෙන් ගියා නේද? ඔව් අම්මේ මුකුත් කරදරයක් එහෙම උන්නේ නැහැ පරිස්සමෙන් ගියා. මං ඒක ගන්න කතා කරේ වෙන හේතුවක් නෙවෙයි. දැන් එහෙට ගිහිල්ලා දඟ වැඩ එහෙම කරන්න බෑ හරිද? හොදින් වැඩ ටික කරගන්න ඕනේ. හරි අම්මේ ඕක නිකන් මතුරුන වගේ හැමලේම කියන්න එපා මං දන් කරන්නේ නැහැ. දන් කරන්නේ නැත්තම් හොඳයි. හරි එනම් පොඩි මං තියනවා බුදු සරණයි. මොකෝ කිව්වේ නෝනේ? පරිස්සමෙන් ගියා කිව්ව මහත්තයා. එහෙනම් ඇතියත් පරිස්සමෙන් ගිහින්නේ. හරි මහත්තයා එනම රෙදිරි හොදන්න යනවා. ආව් මටත් පොඩි වැඩ වගේ තියෙනවනේ මං යනවා. පුතේ මෙන්න මේක තමයි ඔයාලගේ ඇඳ. නැන්දේ අවුලක් නෑ. එහෙනම් පුතේ මේ දවස් දෙකේ මෙන්න මේ ඇඳ තමයි ඔයාලා නිදාගන්න මේ කාමරේ. එහෙනම් මම නිදා ගන්නවා. පුතා දෙන්නට good night. හරි නැන්දලා good night. අඩේ හිච් යවුලක්ම නෑනේ බං කාමරේ. ඔව් බං ඔය සුපිරියට තියෙන්නේ. එහෙනම් දැන් නිදාගමු හැටි ඉස්කෝලේ යන්න නැත්තේ බේ. ඔව් බං හැටි ඉස්කෝලේ යන්න නැත්තේ බේ නිදාගමු. මයිකෝ හැරෙන්න. මයිකල්. ටික ගොරවන කැත. අඩෝ මයිකෝ ඉස්කෝලේ යන්නේ නැද්ද? අඩේ බං නිදාගන්න දිරංගෝ මොකද්ද බං කෑ ගහන්නේ උඩු බොරන බල්ලෙක් වගේ නැන්දාවත් පෙන්නයි මෙතන බල්ලා. අඩෝ බං එපා වෙනවා බං ඉස්කෝලේ යන එක. එපා වෙනව නේ බං යන් ඉස්කෝලේ. ළමයි තාම හැරුණේ නැද්ද? කතා කරනවා ඉච්චියන්. හරි ළමයි නේ පරිස්සමෙන් යන්න. නැන්ද අපි පරිස්සමෙන් යන්නම්. ඒ ඉස්කෝලේ වගේ මේ ඉස්කෝලේ ළඟලන්නේම නෑ හරිද? හොඳින් ඉගෙන ගන්න වැඩ ටික කරගන්න ඕනේ. හරි නැන්ද නැන්ද බය වෙන්න එපා අපි වැඩ ටික කරගන්න ඕනේ. එහෙනම් නැන්දේ අපි ගියෝ. අඩේ මේ ඉස්කෝලේ ලොකුයිනේ බං. අපේ ඉස්කෝලේ මොකද්ද? ඔව් බං මේ වෙන ලොකු ඉස්කෝලේනේ. මේ අපිට පිසි බස් යන්න කිව්වේ 9 ඩීකට නේද? ඔව් 9 ඩීකට තමයි. මට සිරි අලුත් සෙට් එකක් වගේ නේද? ඔව් අලුත් සෙට් එකක් වගේ තමයි. මල්ලිලා උඹලා අලුතෙන්ද බං මේ ඉස්කෝලේට ආවේ? ඔව් අයියේ අපි අලුතෙන් ආවේ. මල්ලිලා දැන් කීයේ දෙන්නේ? අපි මේ 9 ඩීකට දානවා කිව්වේ. අඩඩේ මුම්මේ අපේ පන්තියේ බං දානවා කියලා තියෙන්නේ. මේ උඹලා අපේ පන්තියේ බං දානවා කියලා තියෙන්නේ අපි 9. අම්මලා සිරි එහෙමද? මේ මිදාසරේන බං වැඩේ කේස් වලට යන්නේ හරිද? මුම් මොකද බං මේ අපේ පන්තියේ දාලා තියෙන්නේ? අවුලක් නෑ මුන් ටික අපේ පන්තියේ නටවමු. වරේකෝ බං අපේ පන්ති උඹලට පෙන්නන්න වරේ. මෙන්න මේක තමයි බං අපේ පන්තිය හරිද? අඩෝ යමන් එන අතන ඉඩක් තියෙන ඉඩගමු.
මේ කුමාරය අරුන් ටික පොඩ්ඩක් කතා කරපන්කෝ බං. අලුත් සෙට් එක මෙහෙට වරෙන්කෝ පොඩ්ඩක්. මොකෝ එන්න කිව්වේ? ඇත්තරම සතියක් යනක අපි කියන දේවල් උඹලා කරන්න ඕනේ හරිද? නැත්තම් ඉතින් උඹලාට ගුටි කාලා තමයි මැරෙන්න වෙන්නේ. ඒ හින්දා කට වහගෙන අපි කියන විදිහට තමයි මේ පන්ති ඉන්න ඕනේ. නැත්තම් ඉතින් දන්නවනේ. මයිකෝ මොකද බන්දෑ කරන්නේ? මොකෝ කියන්නේ මුන් ටිකට දෙකක් අයිමුද? තව ටිකක් ඉවසමු මොකද කරන්න කියලා බලමුකෝ. දැන් මේ මගේ කලපලා ගන්නද රුපියල් 100ක් දියා මෙහෙට. මේ මංගාසාලි නෑ. ඔන්න ඉතින් කුමාරයා බලපංකෝ බං. අහිංසක ජීවිතයක් නේ බං මේ නැති කරගන්න යන්නේ. උඹලා දැන් රුපියල් 100ක් දෙනවද? නැත්නම් ගුටි කාලම රුපියල් 100ක් දෙනවද? උඹලාට දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. මයිකෝ මට නම් දැන් තරහ යනවා. මුන් ටිකට ගහන්න පුළුවන්. ඔහොම ටිකක් ඉවසලා ඉන්නකෝ විච්චි. මුන් මොකාට දෙන්න කියලා බලමු. යකෝ තොපියල් සිංහල තේරෙන්නේ නැද්ද? මේ කලපලා ගන්නද රුපියල් 100ක් දියා මෙහෙට. බෑ ඇයි මොනා කරන්නද? උඹලා මේ මං කවුද කියලා හරියටම තාම දන්නේ නෑ. මේ උඹ සක්කාය දියේ වයිමා වුණත් මට වැඩක් නෑ හරිද? මම තමයි යකෝ මේ පැත්ත පළාතම ලං කරන්න සුද්දා. මේ වැඩි සීන් දානවා උඹලා මරලා වුණත් හං ගන්න පුළුවන් හරිද? ඒ වගේ පොරක් තමයි යකෝ මම. ඔව් මේ වැඩි සද්ද නතු රුපියල් 100ක් දෙන්න. නැත්තම් ඉතින් උඹලාට මොනාගෙන් මොනා වෙයිද කියලා අපිටත් හිතා ගන්න බෑ. මයිකෝ මගේ ඉවසීම කට දැන් පැල්ලා තියෙන්නේ. මොකෝ කියන්නේ ඉච්චි මුන් ටිකට 100ක් දීලා ඉමුද? අදේ බං එහෙම වුණොත් අපේ සායම ඉවරයි බං. මුන් ටික රිටර්න් එකක් කොහොම හරි දෙන්න ඕනේ. දැන් මම උඹලාට සිංහලෙන් කිව්වා මට බෑ. උඹ මේ අවුස්ස ගන්න මොකද්ද කියලා තාම හරියටම දන්නේ තව ටිකකින් උඹේ දත් ටික වර්රයා ගන්න තමයි යන්නේ. ඇති හොදටම ඇති. වර්රේ යකෝ වාගන්නේ නම්. සුද්දයිය බලපංකෝ මේ කට දෙන්න කන පැලෙන්න. ඕම ඉන්නකො මොක සද්ද වහලා එන්නම්ම. ඒ කියන්නේ උඹ ඉච්චර අතා කිස්සුවා නේද? දැන් බලපන් උඹට එඩ දෙ. මොනා වෙන්න දෙයක්ද? උඹ මගේ දා හොදටම ගුටි කනවා. එහෙමද? ඒලම් බලා ගන්නකෝ. අනේ අම්බෝ හිටි ඇති බං ගාලා උඹට වීරුවක්වත් තේරෙන්නේ නැද්ද? හොඳ වැඩේ හොඳටම ගහපන් ඉච්චි මුට හොඳටම ගහපන්. මේ අරු පුදුම ගහිල්ලන්නේ බං අපේ සුද්දයියට ගැහුවේ. අම්බෝ හිටි උඹට පිස්සුද බම්මා විශ්සේ. අඩේ බිමින් තියපන්කෝ. බිමින් තියන්න ඉන්නකො බිමින් තියන්න. ආව මාත් එක්ක හැප්පෙන්න පොඩි එකා. උඹලත් අහගයි දැන් ඉඳන් උඹලත් මං කියන විදිහට ඉන්න ඕනේ. අම්මට සිරි අරුව ගැව්වා නේද බං සුද්දයියට දොබෙන් යන්න. ආයි ජරිද අපි ඔයා කියන විදිහට ඉන්නම්. ඔයා අපිට ගහන්නේ නෑ නේද? නෑ මම හිතුමත යන්න ගහන්නේ. හැබැයි බැනගෙන පාට් එක දාගෙන මට ගැහුවොත් එහෙම ඉතින් දන්නවනේ. අර සුද්දා කුටි කෑ වගේ තමයි උඹලට ගන්න වෙන්නේ. හරි ඉච්චි අද විදිහට අපි උඹ කියන විදිහට ඉන්නම්. වරෙන්මයි උ කැන්ටිමට යන්න. යම්. සුද්දයියා නැගිටපන් සුද්දයියා. මේක ලේසියෙන් අතාරින්න බෑ බං. අරුව මට ගාපු ගැහිල්ලට උට රිටර්න් එකක් දෙන්න ඕනේ. පිස්සු දයියා ඌ ගහන ගැහිල්ල බලපංකෝ. ඒ වුණත් යකෝ මගේ සායම ඉවරයිනේ බං. ආයේ මගේ යථා තත්ත්වයට පත් වෙන්න නම් උට කොහොම රිටර්න් එකක් දෙන්න ඕනේ. මේ මම දන්න අපේ වයස එකෙක් නම් ඉන්න ඌ හැබැයි කරාටි කරන බලමුකෝ උට කියලා ගස්සවන්න අරකට. අඩෝ මොකද අම්මලා හරි උට ගහන්න එක නම් ගහන්න ඕනේ. හරි බං අපි එන හෙට බලමුකෝ. බලමුකෝ හෙට මොකද්ද කරන්න පුළුවන් කියලා එනම්.